හෙලෝ ෆ්‍රී ෆයර් සෙට් එක ඔන්න ඉතින් අදත් ෆ්‍රී ෆයර් ගන්න කොල්ලෝ කෙල්ලෝ වෙනින් සුපිරි අප්කමින් ඉවෙන්ට් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කතා කරන්නේ අපිට අගෝස්තු සැප්තැම්බර් මාසවල එන්න තියෙන සුපිරිම ඉවෙන්ට් සෙට් එකක් ගැන. ඉතින් ඉවෙන්ට් එක හරිම දවසත් එක්ක දැනගන්න වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා support එකක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් කොල්ලනේ අපි යම් වීඩියෝ එකට මොන වගේ ඉවෙන්ට් අපේ ගේම් එකට ඉස්සරහට එන්න තියෙන්නේ කියලා බලන්න. ඉතින් මචං ඉවෙන්ට් වලින් මම ඉස්සල්ලාම තෝරගත්තේ අපේ සර්වර් එකට හෙට එන්න තියෙන ඉවෙන්ට් එකක්. ඉතින් මේ අලුතෙන්ම ඩිසයින් කරපු ඉවෙන්ට් එකක් තමයි අපේ සර්වර් එකට හෙට එන්න තියෙන්නේ. ඉතින් මම මේක ගැන කලිනුත් වීඩියෝ එකක් දැම්මා. ඉතින් රෂ් බෝට් කියලා මෙන්න මේ විදිහ අලුතෙන්ම ඩිසයින් කරපු බණ්ඩල් එකක් අපේ සර්වර් එකට හෙට උදේ එන්න තියෙන අලුත්ම ඉවෙන්ට් එකකට. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් නිකන් අර එවෝ බණ්ඩල් එකක් කියන්නේ ලෙජෙන්ඩරි බණ්ඩල් එකක් විදිහට ඩිසයින් කරපු එකක්. ඒත් එක්ක මෙන්න මේ වගේ අලුතෙන්ම ඩිසයින් කරපු ඉමෝට් දෙකකුත් එන්න තියෙනවා මේ ඉවෙන්ට් එකත් එක්ක. ඉතින් ඒකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මචං අලුතෙන්ම ඩිසයින් කරපු වෝල් ස්කින් එකක්. ඉතින් වෝල් ස්කින් එකකුත් අපිට එන්න තියෙනවා මෙන්න මේ විදිහේ. ඉතින් ඒකත් සුපිරියම් ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේ මේ වගේ කටානා ස්කින් එකක් එන්න තියෙනවා. ඒත් එක්ක මේ වගේ ගන් ස්කින් එකකුත් එන්න තියෙනවා අපිට. ඊට පස්සේ මචං එන්න තියෙනවා අපිට මෙන්න මේ වගේ ලූට් බොක්ස් වගේක්. ඉතින් මේ අමුතු පාට වලින් ඩිසයින් කරපු ලූට් බොක්ස් වගේක් එන්න තියෙනවා. ඉතින් එව්වත් අවුලන්නේ නැහැ. ඔන්න ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. මේ ඉවෙන්ට් එක ස්පින් කරලා මේ වගේ අයිටම් ටිකක් ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මෙන්න මේ වගේ ලූට් බොක්ස් එකකුත් තියෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි ඉතින් මේ ඉවෙන්ට් එක හෙට උදේ අපේ සර්වර් එකට එන්නේ. ඉතින් මචං ඊළඟට මම තෝරගත්තේ අපිට එන්න තියෙන ඔන්න පරණ නරුටෝ බණ්ඩල් සෙට් එක. ඉතින් ඔන්න පළවෙනියට ආපු නරුටෝ බණ්ඩල් සෙට් එක ආපහු රිටර්න් කරනවා අපිට මෙන්න මේ වගේ ඉවෙන්ට් එකකට තමයි බණ්ඩල් සෙට් එක එනවා කියලා තියෙන්නේ. ඉතින් ඉස්සල්ලාම බලා ගන්න පුළුවන් මේ සසුකි කියන බණ්ඩල් එක අපිට එනවා. මොකද්ද සසුකිද මොකද්ද මම මේ නරුටෝ බණ්ඩල් වල නම් නම් හරියට දන්නේ නැහැ. මම ඔය නරුටෝ බණ්ඩල් සෙට් එකට එච්චර සෙට් නැහැ මට. ඊට පස්සේ මෙන්න මේ සකුරා කියන බණ්ඩල් එක එනවා ෆීමේල් බණ්ඩල් එක. ඊට පස්සේ මේ මෙන්න මොකද්ද මේ කකාෂි කියලා මොකද්ද සීන් එකක් එනවා. ඔන්න මම දන්නේ මචං ওই බණ්ඩල් වල නම් නා. ඉතින් මේ මම ওই බණ්ඩල් ගත්තෙත් නෑ ස්පින් කරලා. ඉතින් මේ ඔන්න නරුටෝ බණ්ඩල් වලට කැමති අය සෙට් එකක් ඉන්නවා. ඉතින් ගොඩක් අය කැමති මේ නරුටෝ බණ්ඩල් වලට. ඉතින් ඔන්න එයාලට ගන්න පුළුවන් ආපහු පාරක් ගිය පාරක් ගන්න බැරුණ අයට ඔන්න ආපහු පාරක් ගන්න පුළුවන්. ඉතින් මචං මේ නරුටෝ බණ්ඩල් සෙට් එක අපිට ආපහු රිටර්න් කරනවා කියලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ. ඔන්න ඉතින් තව ගොඩ දවසක් තියෙනවනේ ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. ඉතින් ඊළඟට මචං මේ අපිට එන්න තියෙන්නේ අලුත්ම බ්ලඩ් මූන් සමුරායි බණ්ඩල් එක. ඉතින් ඔන්න බ්ලඩ් මූන් සමුරායි බණ්ඩල් එක නම් ගොඩක් අය ආස කරනවා. ඉතින් ඔන්න ඔය වගේ යුනිවර්සල් ටෝකන් රිනිවෙන්ට් එකට තමයි අපිට මේ බ්ලඩ් මූන් සමුරායි බණ්ඩල් එක එන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඒත් එක්කම අපිට පරණ සමුරායි බණ්ඩල් එකත් එනවා කියලා තියෙනවා. ඉතින් පරණ සමුරායි බණ්ඩල් එකටත් ගොඩක් අය ආසයි. ඉතින් මේ ඔන්න යාලටත් ගන්න පුළුවන්. ඉතින් ඒ ඉවෙන්ට් එක මෙන්න මේ විදිහටත් එන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ඔය විදි දෙකෙන් එකකට ඉතින් අනිවාර්යෙන් එනවා ඉතින් සමුරායි බණ්ඩල් එක. ඉතින් මචං මේක එනවා කියලා තියෙන අපිට අගෝස්තු 23. ඉතින් ඔන්න තව සති දෙකක් තුනක් වගේ තියෙනවා. ඉතින් ඔන්න ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේ බණ්ඩල් එකත් එන්න පුළුවන් අපිට. ඉතින් ඒකත් එනවා කියලා තියෙනවා. හරියටම ෂුවර් කරන්න බෑ. හැබැයි බ්ලඩ් මූන් සමුරායි එකයි අපිට පරණ සමුරායි එකයි නම් අනිවාර්යෙන්ම එනවා. ඉතින් මේ ඒකේ එක්ස්චේන්ජ් ස්ටෝර් එක පැත්තට ගියොත් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මීට වඩා නම් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් කොහොමත් මේ බණිය බණ්ඩල් එහෙම ආවේ අපිට වැඩි ගානකට. ඉතින් ඒකින් හින්දා අපිට සමහර විට මේක වැඩි ගානකට එන්නත් පුළුවන්. අඩු ගානකටත් එන්න පුළුවන්. ඉතින් හරියටම කියන්න බෑ. ඉතින් ඒත් එක්ක අපිට අර මේ මෙන්න මේ සමුරායි බණ්ඩල් සෙට් එකත් එනවා කියලා තියෙනවා. ඉතින් කොහොමත් එව්ව එයිද ෂුවර් නෑ. ඔය ඉතින් හරියටම කියන්න බෑ. මං ඉවෙන්ට් එක එන්න ලං වෙලා මං හරියටම මේ ගැන විස්තරයක් තව අප්ඩේට් එකක් දාන්නම් ඔයාලට. ඉතින් ඔය යුනිවර්සල් ටෝකන් රිනිවෙන්ට් එකට තමයි ඉතින් අනිවාර්යෙන් එන්නේ. ඒත් එක්ක ඔය එන බණ්ඩල් සෙට් එක නම් හරියට ෂුවර් කරන්න බෑ. අලුත් බ්ලඩ් මූන් මේ සමුරායි එකයි. ඉතින් මේ පරණ සමුරායි බණ්ඩල් එකයි නම් අනිවාර්යෙන් එනවා. ඒ ෆීමේල් බණ්ඩල්ස් එහෙම එනවා ඉතින් අනිවාර්යෙන්. ඉතින් කෝකටත් ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. මේ බණ්ඩලුත් එන්න ඉඩ තියෙනවා. එන්නේ නැහැ කියලාම කියන්නත් බෑ. එනවා කියලාම කියන්නත් බෑ. එන්න ඉඩ තියෙනවා. ඉතින් මේ හරිම විස්තරේ දාන්නම් ඉස්සරහට. ඉතින් ඔයාලා කෝකට රෙඩි වෙලා ඉන්න ඔය සමුරායි බණ්ඩල් එක ගන්න කැමතිද? ඉතින් මේ එක්ස්චේන්ජ් ස්ටෝර් එක මේකේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට.
ඉතින් ඒකේ මචං පොඩ්ඩක් මේ යුනිවර්සල් ටෝකන් ගොඩක් යනවා. ඉතින් මේ හරියටම යුනිවර්සල් ටෝකන් යන ගානක් කියන්න බෑ. ඉතින් බනී බණ්ඩල් එහෙමනම් ඉතින් වැඩියට ආවේ මේකස් මේ බොහෝ දුරට යුනිවර්සල් ටෝකන් 500ක් 400ක් විතර යයි. ඉතින් ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න මේ කෝකටත් 400ක් 500ක් යනවා කියලා හිතාගෙන ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න ඔයාලා. ඉතින් මචං ඊළඟට අපිට අලුතෙන් මෙන්න තියෙනවා බ්ලඩ් මූන් මේ මැක්ස් 7 ගන්න ස්කින් එකක්. ඉතින් මචං ඒකත් එන්නේ අපිට යුනිවර්සල් ටෝකන් රිනිව්මන්ට් එකට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මචං ගොඩ නිවුස් එකක් යනවා මේ පෝකර් MB40 සෙට් එක ආපහු රිටර්න් වෙන කේස් එකක්. ඉතින් මැක්ස් 7 ගන් ස්කින් එකක් එක්ක බොහෝ දුරට පෝකර් MB40 රිටර්න් වෙන්න බෑ. ඉතින් මේ එහෙම කියන්න බෑ හරියට. හැබැයි මෙන්න මේ වගේ ඉවෙන්ට් එකක් නම් මේ අලුත් මැක්ස් 7 එකත් එක්ක අර පරණ මැක්ස් 7 ගන් ස්කින් සෙට් එක එන්න පුළුවන්. හරියටම පෝකර් MB40 සෙට් එක නම් එයිද කියලා කියන්න බෑ. මේ අලුත් බ්ලඩ් මූන් මේ මැක්ස් 7 එක නම් ඉතින් මෙන්න මේ මැක්ස් 7 ගන් ස්කින් එක නම් අනිවාර්යෙන් එනවා. ඒත් එක්ක මට හිතෙන්නේ බොහෝ දුර අපිට මේ පරණ මැක්ස් 7 ගන් ස්කින් සෙට් එකක් මේ යුනිවර්සල් ටෝකන් රිනිව්මන්ට් එකට ඇඩ් කරයි කියලා. ඉතින් හරියටම කියන්න බෑ පෝකර් MB40 සෙට් එක නම් එනවද කියලා. ඉතින් මට ඊළඟට මේ අපිට එන්න තියෙනවා බ්ලඩ් මූන් මේ වෝල් ස්කින් සෙට් එක. ඉතින් බ්ලඩ් මූන් එක සෑහෙන ඉවෙන්ට් ගොඩක් එන්න තියෙනවා. මෙන්න මේ විදිහට ඩිසයින් කරපු වෝල් ස්කින් දෙකක් එන්න තියෙනවා. එකක් නෙවෙයි. ඉතින් සුපිරියර් ඩිසයින් කරලා තියෙනවා මේ වෝල් ස්කින් දෙකත්. ලයින් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න ඔයාලා මේ වෝල් ස්කින් ගන්න කැමති අය. ඉස්සරහට මම මේක ගැන හොඳ වීඩියෝ එකක් දාන්න. ඒ කියන්නේ හරියට විස්තර එක්ක වීඩියෝ එකක් දාන්නම් මේ ඉවෙන්ට් සෙට් එකේ ඉන්න සතියක් විතර තියලා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න bell icon එකත් ඕල් කරලා වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒතකොට දැනගන්න පුළුවන්. ඉතින් මචං ඊළඟට කියන්න අපිට ලබන මාසේ කියන්නේ අගෝස්තු වල එන්න තියෙන එවෝලට් එක. ඉතින් එවෝලට් ඉවෙන්ට් එකත් එක්ක අපිට අලුතෙන් ඇඩ් වෙන්නේ බූයඩේ UMPI ෆාමස් සේවෝ ගන්නෑ. ඉතින් ඔන්න මේ අනිත් ගන්න ස්කින් දෙක නම් ඒ විදිහටම තියෙනවා. බූයඩේ UMPI ෆාමස් එකේ නැතිවට ඔන්න ගන්න පුළුවන් ලබන මාසේ. ඉතින් මේ වෝලට් එක එන්නේ අපිට අගෝස්තු 2 වෙනිදා හරියටම අගෝස්තු 2 වෙනිදා අපේ සර්වර් එකට එනවා. ඔන්න ඉතින් නැති අය ස්පින් කරලා ගන්න. ඉතින් මේ මචං ඔය වගේ ඉවෙන්ට් ටිකක් තමයි අපිට ඉස්සරහට එන්න තියෙන්නේ. මේ වීඩියෝ එකත් හදිස්සිය දාන්නේ මේ දවස්වල මේ සනීප නැති සීන් එකක් තියෙනවා. කටහඬ එහෙම පොඩ්ඩක් අවුල් ඇති ගණන් ගන්න එපා. ඉතින් මේ ඔය වගේ ඉවෙන්ට් ටිකක් තමයි ඉන්න තියෙන්නේ. ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා.